අද අපි කතා කරන්නේ EMMC box ගැන. ඒ කියන්නේ EMMC එකක් repair කරන්න ගන්න box ගැන තමයි අපි කතා කරන්නේ. ඉතින් ඔයාලට පේනවා ඉතින් මගේ අතේ විවිධ වර්ග වලින් box තියෙනවා. අපි පිළිවෙලින් බලමු මේවා ගෙන් අපිට ගැළපෙන box එකක් තෝරගන්නේ කොහොමද කියලා. ඒත් එක්කම කිහිප දෙනෙක්ම මගෙන් අහලා තියෙනවා මේ EMMC repair කරන්න ගන්න box ගැන. හරි. එතකොට මම ඔයාලට එකින් එකට පැහැදිලි කරන්නම්. දැනට සාමාන්‍යයෙන් ඔයාලා අහලා ඇති UFI කියලා සහ Z3X ECJTAG මේ වගේ box ගොඩාක් ගැන අහලා ඇති. හරි. ඉතින් ඔක්කොටම කලින් අපි ඉගෙන ගමු මොකද්ද මේ EMMC එකක් repair කරන්න ඇයි මේ program box එකක් අවශ්‍ය වෙන්නේ. හරි. ඉතින් විවිධ හේතු මත EMMC අපිට නැවත අලුතෙන් යොදන්න සහ තියෙන EMMC එකක් damage වුණොත් හෝ මේක program කිරීමට සිදු වෙනවා. මේ EMMC program box එකෙන් සිදු කරන්නේ අපේ දුරකථනයේ අපි EMMC යනුවෙන් හඳුන්වන storage IC එක IC එකේ තියෙන දත්ත නිවැරදි විදිහට program කරගන්නනේ. උදාහරණයක් විදිහට අපිට ගත්තොත් budget phone සාමාන්‍යයෙන් dead වුණාම එහෙම අපි අලුතෙන් EMMC එකක් යොදන විට, ඒ කියන්නේ අලුතෙන් IC එකක් යොදන විට ඒ වගේ අවස්ථාවලදී අපිට data recovery කරන්න ඕන වුණොත් එහෙම මේ වගේ අවස්ථාවලදී lock ඉවත් කරන්න මේ වගේ විවිධ හේතු කාරණා වලට අපිට මේ EMMC box එකක් අවශ්‍ය වෙනවා. ඒත් එක්කම මේ අපි පාවිච්චි කරන ෆෝන් එකේ EMMC එකේ lifetime කියලා එකක් තියෙනවා. ඉතින් මේ lifetime එක කාලයක් යනකොට මේක මේ ඕවර් ගියපුවාම මේකට අලුතින් අපි IC එකක් යොදන්න වෙනවා. අන්න ඒ වගේ IC check කරගන්න සහ මේවා program කරන්න මේ වගේ විවිධ හේතු වලට අපි EMMC repair එකක් කරන්න සිද්ධ වෙනවා. හරි. එතකොට මම මේ වීඩියෝ එක කරන්නේ 2017 ඉඳලා EMMC සම්බන්ධව තනියම අධ්‍යයනය කරපු දේවල් වල දැනුමෙන් තමයි ඔයාලට උගන්වන්නේ. ඉතින් මේ අද 2025 දෙවෙනි මාසේ 6 වෙනිදා වගේ දිනේ මතක. ඉතින් මේ මම ආද කියන දේවල් සමහර විට ඉදිරියේදී වෙනස් වෙන්න පුළුවන් සහ මේ වෙනකොට සමහර දේවල් වෙනස් වෙමින් තියනවා වෙන්න පුළුවන්. හරි. එතකොට මම ඔයාලට මම දන්න උපරිමයෙන්ම මේ වීඩියෝ එක ගැන කියලා දෙන්නම්. ඉතින් EMMC repair field එකේදී ගොඩක්ම ප්‍රචලිත box දෙකක් තමයි UFI box සහ Z3X box කියන්නේ. ඉතින් මේක මම ඔතලා තියෙන හින්දා ඔයාලට පේන්නේ නැති වෙයි. ඒකට මම ගාව තියෙනවා තව ECJTAG box එකක්. මෙන්න මේ විදිහට අවසනාවන්තකම කියන්නේ මගේ ෆෝන් එක කැල්ලලා තියෙන හින්දා ඔයාලට රූප පේනවා ඇත්තේ මේ වගේ. අනිත් පැත්ත ගහලා තමයි මම ඒ වුණාට ස්ක්‍රීන් එක ෂෙයා කරනවා. එතකොට ඔයාලට මේක බලා ගන්න පුළුවන්. හරි. එතකොට මේකේ අනිත් තව දෙයක් වීඩියෝ එකේ ක්වොලිටි එක පොඩ්ඩක් අඩු වෙන්න පුළුවන් ලැප් එකෙන් රෙකෝඩ් එක දාන්නේ. හරි. එතකොට දැනට UFI box එක තමයි අපිට සාමාන්‍යයෙන් මිල අඩුවට ගන්න පුළුවන් එකම EMMC box එක විදිහට හඳුන්වන්න පුළුවන් වෙන්නේ. ඉතින් UFI box එකක් ඔයා මිලදී ගන්නවා නම් ඔයාට මෙන්න මේ වගේ මේ තියෙන UFI box එක මේකට කේබල් හම්බ වෙනවා. ඒත් එක්කම මෙන්න මේ වගේ ඇඩැප්ටර් දෙකක් ස්ටොක් ඔයාට හම්බ වෙනවා. ඒ කියන්නේ මේක ගන්න වෙලාවේදී ඔයාට මේ වගේ ඇඩැප්ටර් දෙකක් හම්බ වෙනවා. හරි. එතකොට මෙන්න මේ ඇඩැප්ටර් දෙක ඕපන් කරපුවම ඔයාලට පේනවා ඇති මේකට අපි ගාව තියෙන EMMC මේකට දාන්න පුළුවන්. හරි. එතකොට අපි මේ වගේ වාසි අවාසි ගැන ඉස්සරහට එකින් එකට කම්පෙයාර් කර කතා කරමු. හරි. මෙතනදී දැන් සාමාන්‍යයෙන් අපි EMMC එකක් මේකට දානවා නම් මේකට රිබෝල් කරලා දාපුවම තමයි මේක හරියටම සෙට් වෙන්නේ. රිබෝල් නොකර දාන්න පුළුවන්. එතකොට මැස්මන් පොඩ්ඩක් හරියටම එහා මෙහා වෙන හින්දා දාගන්න අමාරුයි. ඉතින් රිබෝල් කරපුවම මේ සොකට් එකට දාගන්න පුළුවන්. හරි. ඒත් එක්කම මම UFI box එක ගැන කතා කරනකොට මෙන්න මේ සොකට් එක අර ගොඩාක් සාර්ථක නැහැ. මේ සොකට් එකෙන් පොඩ්ඩක් IC අපිට කනෙක්ට් කරගන්න පොඩ්ඩක් අමාරුයි. ඒක අමාරුමත් නැහැ. සමහර වෙලාවට කනෙක්ට් වෙන එකේ පොඩි ගැටලු තියෙන්න පුළුවන්. data transfer වෙන වගේ පොඩි ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඉතින් සාමාන්‍ය මම භාවිතා කරපු ඒ වගේදී ප්‍රායෝගිකව මේ box එකේ චුට්ටක් මේ සොකට් එක පොඩ්ඩක් අපිට පාවිච්චි කරන්න අමාරුවක් තියෙනවා. හරි. එතකොට ඒත් එක්කම ඔයාලට තව දෙයක් පැහැදිලි කරන්න ඕනේ. මේකේ අපි EMMC කියලා කීවට ඔයාලා අහලා ඇති UFS කියලා IC එකකුත් තියෙනවා. ඉදිරියේදී ඔයාලට UFS සහ EMMC කියන එක අතර වෙනස ඔයාලට පැහැදිලි කරන්න හිමීට. හරි. එතකොට මේ තියෙන UFI box එකේ මම ඔයාලට ඉස්සෙල්ලා පෙන්නුවා UFI box එකක්
මේ තියෙන UFI box එකේ පිටත view එකේ තියෙන උඩින් USB cable එකක් ගහන්න පුළුවන්. ඊට අමතරව මේ UFI box එක සාමාන්‍යයෙන් මිල ගණන් වෙන්නේ ලංකාවේ මුදලෙන් 80000 90000 අතර වගේ තමයි brand new box එක යන්නේ. ඉතින් තාමත් UFI box එකේ එන හින්දා ඊට අමතරව මේ UFI box එකේ dongle එකකුත් තියෙනවා. ඉතින් අපිට dongle එක use කරලා කනෙක්ට් කරගන්න පුළුවන්. ඒකට අපි වෙනමම IC කනෙක්ට් කරගන්න ඉන්ටර්ෆේස් එකක් යොදා ගන්න ඕනේ. ඒ කියන්නේ IC ISP වලින් වගේ තමයි කනෙක්ට් කරන්න වෙන්නේ. මොකද අපිට මේ ෂොකට් ටික සම්බන්ධ කරන්න මේකට බැරි වෙන හින්දා. හරි. ISP වලින් විතරක් use කරන්න UFI dongle එක use කරන්න පුළුවන්. ඒක ඇත්තටම ගන්න එක තේරුමක් නැති තරම් දෙයක්. හරි. එතකොට අපි UFI box එකේ මේ තියෙන UFI UFS frog කියලා tool එකක් තියෙනවා. ඉතින් මේ box එක අපි දැන් ඔයා මෙලදී ගන්නකොට ඔයා UFI box එකක් මෙලදී ගන්නකොට ඔයාට හම්බ වෙන්නේ EMMC වලට තියෙන box එක පමණයි. දැන් මේ මෙතනදී අපි search කරපුවාම බලා ගන්න පුළුවන්. මෙන්න මේ සුදු පාට දිග box එක තමයි එන්නේ UFI box එක. මේකෙදී අපිට හම්බ වෙන්නේ මෙන්න මේ EMMC වලට සම්බන්ධ මෙන්න මේ කොටස් ටික තමයි අපිට හම්බ වෙන්නේ. මෙතනදී අපිට main adapter දෙකක් හම්බ වෙනවා. ISP adapter එකක් හම්බ වෙනවා. ඊට අමතරව cable ඒ ටික හම්බ වෙනවා. හරි. එක එක්කෙනාගේ මත තියෙනවා මේ tool box මේ box එක හොඳ නැහැ. මීට වඩා අනිත් එක හොඳයි. එහෙම මට නම් එහෙම දැනට විශේෂයක් නැහැ. මොකද හැම box එකෙම අපිට වැඩ කරගන්න පුළුවන්. නමුත් connect කරගන්න ඒ වගේදී එක එක box වල පොඩි ප්‍රශ්න තියෙනවා. හරි. එතකොට මම ඊළඟට කතා කරන්නම් මේ වගේම තව තියෙනවා අපේ Z3X JTAG box එක. හරි. මේ තියෙන්නේ Z3X JTAG box එක. ඉතින් JTAG box එක කලින් UFI box එකට වඩා ගණන් අඩුවට තිබ්බේ. දැන් මේ වෙනකොට UFI EC JTAG box එක Z3X කියන කම්පැනි එකෙන් ගහන්නේ මේ JTAG box එක ප්‍රොඩක්ෂන් එක නතර කරලා කියලා තමයි කියන්නේ. ඉතින් මේක ඔයාලා මිලදී ගන්නවා නම් ඔයා මේකේ ඇඩැප්ටර් ටික ගන්න එපා. කොහොමත් UFI box එක ඔයා මිලදී ගන්නකොට UFI box එකට ඇඩැප්ටර් ටික හම්බ වෙනවා. නමුත් ඔයාට ECJTAG Plus box එක මිලදී ගන්නකොට ඔයාට ගන්න පුළුවන් මේකේ light version එක සහ එතනින් එහාට full pack එක ගන්නත් පුළුවන්. හරි. එතකොට අපි JTAG box එක ගත්තොත් එම් මැද තියෙන මේ ECJTAG Plus box එක ඊට අමතරව ඔයාට පේනවා ඇති මෙතන පල්ලෙහා තියෙනවා තව adapters 3-4ක්ම දාලා තියෙනවා. මේ box එකට හම්බ වෙන මෙන්න මේ අනිකුත් adapter වල IC connect වෙන සම්භාවිතාවයේ පොඩි අවුල් සහගත තත්ත්වයන් තියෙනවා. ඉතින් මේකේ UFS adapter එකෙත් මේකේ නිවැරදිව IC connect වෙන්නේ නැහැ. සහ EMMC වලත් IC connect වෙන ඒ වගේදී පොඩි ගැටලු සහගත තත්ත්වයන් තියෙනවා. ඉතින් ඒක හින්දා ඔයා හැම වෙලේම මේ box එක ගන්නවා නම් මේ main box එක විතරක් සහ ISP adapter ටික විතරක් මෙලදී ගන්න එක තමයි හොඳමම දේ. මොකද මේ box එකත් අපිට upgrade කරගෙන යන්න පුළුවන් ඉදිරියට. හරි. එතකොට මෙතනදී මේ JTAG Plus box එකට අපි වෙනම අපිට adapter ගන්න පුළුවන් තියෙනවා. JTAG Plus සහ අනිකුත් හැම box එකටම වෙනම අපිට adapter හදපුවා තියෙනවා. හරි. එතකොට මම ඊළඟට කතා කරන්න දැන් සමහර කට්ටිය අහනවා JTAG Plus box එකක් ගත්තාම අපිට මේ UFS එකමත් connect කරන්න පුළුවන්ද? UFI box එකක් ගත්තාම මේ මොනවද UFS එහෙම කනෙක්ට් කරන්න පුළුවන්ද කියලා. හරි. මම ඒ ගැන හිමීට ටික පැහැදිලි කරගෙන යන්නම්. හරි. එතකොට මේ වගේම තවත් box එකක් තියෙනවා අපිට Medusa Pro කියන box එක. ඉතින් Medusa Pro එකේ පරණ box එක තමයි මේ තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ මගේ අතේ Medusa Pro එකේ පරණ box එක. ඉතින් මේකෙනුත් සුපිරිම වැඩක් ගන්න පුළුවන්. මේක පැත්තක දාලා තිබ්බ box එකක්. මොකද මේකේ ප්‍රෝග්‍රෑම් එක පොඩ්ඩක් අමාරු විදියට තියෙන view එක. අපි view එක ගැන ඉස්සරහදී කතා කරමු. නමුත් මේකෙන් වැඩ කරන්න පුළුවන්. ගොඩක් කට්ටිය මේ box එක අතෑරපු box එකක්. නමුත් දැන් ලංකාවේ අපේ EMMC class එකත් එක්ක මේ box එකෙන් log in කරගෙන සුපිරියට වැඩ කරන පිරිසක් ඉන්නවා. හරි. එතකොට මේ තියෙන Medusa Pro පරණ එක ඒත් එක්කම මේකේ Medusa Pro එකේ අලුත් box එකක් ආවා මෑතකදී. ඒ අලුත් box එකේ අපිට පුළුවන් මේ තියෙන Medusa Pro 2 කියන box එක. ඉතින් කලින් කියපු Medusa Pro එකේ පරණ box එක ලංකාවේ භාවිතා කරපු box එකක් ගන්න පුළුවන් ඔයාලට රුපියල් 20000ත් 30000ත් වගේ අතර වෙනකොට ගන්න පුළුවන්. ඉතින් EMMC වල මුල්ම අධීරයෙන් පටන් ගන්න කෙනෙක්ට ලොක් එකක් හරි අයින් කරගන්න හොඳ box එකක් Medusa Pro කියන box එක. හරි. එතකොට
මෙතනදී ගොඩක් කට්ටිය මගෙන් අහලා තියෙන Medusa Pro එකේ කනෙක්ට් කරගන්න එහෙම බෑ. නමුත් මම ගොඩක් කට්ටියට රිප්ලයි කරන්න යන්නේ නැහැ. මොකද මේකට මට එකින් එකට මගේ තියෙන කාලෙත් එක්කන් එක එක දේවල් වලට රිප්ලයි කරන්න අමාරු හින්දා. මොකද මම ක්ලාස් වල කට්ටිය තමයි මෙතනදී ප්‍රමුඛත්වය දෙන්නේ. අදින් කට්ටියට වැඩිය රිප්ලයි කරන්න යන්නේ නැහැ. මොකද දිගින් දිගට මේක රිප්ලයි කරන්න ටිකක් අමාරු හින්දා. හරි. එතකොට මේ තියෙන Medusa Pro version 2 කියන එක box එක. මෙතනදී ඔයා Medusa Pro එකේ version 2 එක ඔයා මිලදී ගන්නවා නම් ඔයාට පුළුවන් මේ තියෙන Medusa Pro එකේ 2 කියන box එක මේක 1.30ක් විතර වගේ සාමාන්‍යයෙන් වුණා 1,30,000ක විතර වගේ මිලක් වුණා. මේකට හම්බ වෙනවා ඩොන්ගල් එකක්. ඉතින් මේක තමයි ඩොන්ගල් එක. මේක තමයි අපිට කනෙක්ට් කරන්න තියෙන්නේ. මේකේ තියෙන වාසිය තියෙන්නේ මේ Medusa Pro එකේ UFS සහ eMMC කියන දෙකම ISP කරන්න පුළුවන්. ඉතින් අපිට මේ ISP socket එක හම්බ වෙන්නේ මෙතනදී. අපිට පුළුවන් වොන්නම් මේකට වෙනම මිලදී ගන්න UFS සහ eMMC සම්බන්ධ කරන socket ටික. ඉතින් මේකට ඔයාට සම්බන්ධ කරන්න පුළුවන් මොනවද? මේකට ඔයාට සම්බන්ධ කරන්න පුළුවන් eMMC ටික කනෙක්ට් කරන්න පුළුවන්. UFS එකේ socket ටික නම් ඔයාට වෙනම මිලදී ගන්න සිද්ධ වෙනවා. හරි. මම ඉස්සරහට ඔයාලට පැහැදිලි කරන්නම්. තව තියෙනවා අපිට box ගැන ඉගෙන ගන්න. එතකොට Medusa Pro එකේ අපිට විවිධ ඒ කියන්නේ මිල ගණන් වලට තියෙනවා. මේකේ අපිට basic pack එක ගන්න පුළුවන්. මෙන්න මේ dongle එක සහ cable එක සහ මෙතන මේ ඔයාලට පේනවා ඇති කළු පාට ලොකු box එකක් තියෙනවා. ඒක සහ මෙතන තියෙන ISP connector එක. මේ උඩම තියෙන connectors තුන නැතිව අපිට මෙලදී ගන්න පුළුවන්. ඉතින් 1,30,000ක් වගේ මුදලක් වෙන්නේ. ඔයාට මෙතනදී UFS තියෙන device එක ISP කරලා lock ඉවත් කරන්න සහ අනිකුත් වැඩ programming කටයුතු කරන්න පුළුවන්. මේක වාසිදායක දෙයක්. මේක මේ Medusa Pro එක ඇත්තටම වාසි අනිත් ඒවාත් එක්කම බලනකොට. නමුත් ගොඩක් කට්ටියට මේකේ interface එක එච්චර පොඩ්ඩක් හරියන්නේ නැහැ. මේක manual method වලින් සමහර දේවල් connect කරගන්න තියෙන්නේ. ඉතින් අර ගොඩක් කට්ටිය පහසුවත් එක්කන් සහ Medusa Pro එක fail කියලා හිතනවා සමහර තැන්වල. නමුත් fail නෑ එමටම මේකෙන් වැඩ කරගන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. හරි. අපි ඊට පස්සේ ඉගෙන ගමු තව box තියෙනවා ලංකාවේ. ඔයාලා අහලා ඇති maybe to මේ EasyJet Plus box එකක්. එතකොට මේ තියෙන්නේ මේ MIPI tester එක. MIPI tester එකත් ඔයාලට ලංකාවේ පොඩ්ඩක් අඩුයි මේ box එක ගෙන්න ගන්න පුළුවන්. මේ MIPI tester එකෙත් eMMC සහ UFS වලට වෙන වෙනම adapter තියෙනවා. ඉතින් ඔයාලට UFS adapter ටිකත් වෙනම අරගෙන මේකට කනෙක්ට් කරලා ගන්න පුළුවන්. මේ තියෙන MIPI tester එකේ box එක අර මේ Medusa Pro එකේ box එකත් මේ විදිහටම තමයි තියෙන්නේ. ඉතින් මේකේ eMMC වලට සහ UFS වලට වෙන වෙනම BGA socket වෙනම අපිට ගන්න තියෙනවා. ඉතින් MIPI tester එකේ මිල මම හිතන විදිහට ඒකත් 1,50,000ක විතර වගේ ආසන්න මිලක් තමයි MIPI tester එකෙත් යන්නේ. හරි. එතකොට MIPI tester එකත් හොඳ success box එකක්. ඉතින් මේ box ටිකෙන් දැනට සාමාන්‍යයෙන් හොඳම මට්ටමක විශේෂ 3x JTAG Plus box එක යනවා. හැම එකම box එකක්ම හොඳයි නැහැ කියන්න නැහැ. නමුත් එකින් එකට අපි compare කරගෙන යමු ඉදිරියේදී. ඉතින් මේ තියෙන Flash 64 කියන box එක අලුතෙන්ම කරලියට ආපු box එක eMMC සහ UFS වලට දෙකටම මේක ATF කියන ටීම් එකේ තමයි පරණ ටීම් එකකින් තමයි මේ box එක එළියට දාන්නේ. මේක මේ මෑතකදී ආවේ ගොඩක් කරලා තව මාස 2-3ක් වගේ කාලයක් Flash 64 කියන box එක එළියට ඇවිත් මේක ගැන මම හරියටම විස්තර හොයලා බැලුවේ නැහැ. මේකෙත් data transfer වෙන speed එක එහෙම හොඳ අගයකින් දාලා තියෙනවා. අනිත් ඒවාට වගේම කර යන box එකක්. ඉතින් මේ box එකේ කොහොම වෙයිද කියලා තාම බලලා නැහැ. මේකේ UFS ඔක්කොම IC වලට වගේ වෙනම socket ටික දීලා තියෙනවා. BGA 297 153 254 මේ වගේ දීලා තියෙනවා. ඒවට socket ටිකත් වෙන වෙනම ඇවිල්ලා තියෙනවා. ගොඩක් වෙලාවට මේකේ මිලත් මම හිතන විදිහට ලක්ෂ එකමාරකටවත් ආසන්න එහා මෙහා වගේ ගණනක් වෙයි. ඉතින් වීඩියෝ එක ටිකක් ලොකු වෙන හින්දා මම ඉක්මනින්ම මේ දේවල් පැහැදිලි කරනවා. ගොඩක් කට්ටිය මගෙන් අහලා තියෙනවා මෙන්න මේ adapter එක ගත්තාම අපිට UFS connect කරන්න පුළුවන්ද කියලා වෙලා. සමහර දේ මේ අයට මට මේකට කියන්න තියෙන දේ තමයි මේක ගැන පැහැදිලි කරනකොට මේ socket එක IC printලාගේ මෙන්න මේ විදිහේ socket එකක් සහ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහේ email IC printලාගේ email කියලා socket එකකුත් ඇවිල්ලා තියෙනවා.
13 in 1 මේ විදිහට ඇවිල්ලා තියෙන සහ කට්ටිය මේ ළඟ මේ වෙනකොට ළඟ තියෙන අයත් ඇති. ඉතින් එයාලට කියන්නේ මේකෙදි මේ IC Print කියන කම්පැනි එකෙන් මේ ගහලා තියෙන ෂොකට් එක මේක extra EMMC ෂොකට් එකක්. උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම අපි ගාව තියෙන Medusa Pro box, එතකොට JTAG Plus box එක මේ තියෙන UFI box මේ ඔක්කොටම ගහන්න පුළුවන් විදිහට තමයි තියෙන්නේ. දැන් මෙතන ගත්තාම මේ box එකේ උඩ කොටස අපිට පුළුවන් මේකේ යටින් දැන් මෙතන මෙන්න මේ box එක බලන්න මේ ඇඩැප්ටර් එක ඔයාලට පේනවා ඉතින් හතර පැත්තකට කෑලි තියෙනවා. ඉතින් මෙතනදී අපිට උඩ කොටස වෙනම දාලා ඒ කියන්නේ මෙන්න මේ තියෙන්නේ මයිගාව IC Print එකේ ඔය 13.1 එක තමයි මේ තියෙන්නේ. මේකේ අපි උඩ කොටසට IC එක දාන්න තියෙන්නේ. උඩ කොටසට IC එක දාන්න තියෙන ඒත් එක්ක මේකේ චූටි සුදු පාට පොඩි රවුමක් දාලා තියෙනවා. ඒ තියෙන්නේ අපේ IC එකේ ඩොට් එකක් තියෙනවා උඩින්. ඒ ඩොට් එකේ මේ පැත්තට තමයි එන්න තියෙන්නේ. ඉතින් මේක ගත්තාම මෙතන 254 529 කියලා තියෙනවා. මෙතන BGA 100 221 කියලා තියෙනවා. මෙතන 168 69 136 186 162 තියෙනවා. 153ක් මෙතන තියෙනවා. ඉතින් මෙතනදී අපි 153 ඒ කියන්නේ අපි BGA කියලා එක යනින් කියන්නේ අදහස් කරන්නේ අපි ගාව තියෙන EMMC එකේ බෝල ගණන. ගොඩක්ම අපිට EMMC වලදී බලා ගන්න පුළුවන්. දැනට සාමාන්‍යයෙන් මේ ෆීල්ඩ් එකේ කියන්නේ දැන් මේ ෆෝන් වලට යන IC විදියට BGA 153 සහ 221 සහ 254. ඉතින් මේ IC ටික තමයි ප්‍රධානවම EMMC වලට වැඩිපුරම යන්නේ. හරි මේ ෆොටෝ එක බලන්න. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන මම මේ තියෙන්නේ BGA 153 කියන IC එක මේ විදිහට කොටුවට එන්නේ. ඉතින් මේක EMMC විතරක් මෙමරි විතරක් තියෙන IC එකක්. මෙන්න මෙතන එහා පැත්තේ තියෙන BGA 221 ඔයාලට මේ IC එක දැකලා ඇති ගොඩක් වෙලාවට M02 2S ඒ වගේ device වල මෙන්න මේ BGA 254ත් IC එකත් එනවා. මේ ටික තමයි අපිට වැඩිපුරම බහුලවම දැක ගන්න පුළුවන් අලුතෙන් එන මොඩල් වලට යන EMMC විදියට. ඊට අමතරව මේ 162 ඒ වගේ ඒවා පරණ ඒවා. ඉතින් ඒවා අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද 2015ට කලින් ඒ වගේ තමයි මේ BGA 162 වගේ IC ඇවිත් තියෙන්නේ. හරි. එතකොට අපිට මෙහෙම උඩ පෙනුමෙන් බලලා මේක EMMC එකක්ද UFS එකක්ද කියලා කියන්න බෑ. මොකද BGA 153 කියන කැටගරි එකේ UFS කියන කැටගරි UFS ICත් ඇවිල්ලා තියෙනවා. ඉතින් BGA 254 කියන BGA type එකෙන් UFS ICත් ඇවිල්ලා තියෙනවා. EMMCත් ඇවිල්ලා තියෙනවා. BGA 221 EMMC විතරයි ආවේ. ඉතින් මෙන්න මේ BGA 254 සහ 153 IC එක අපි පිටින් බලපුවාම ඒ කියන්නේ IC එකේ තියෙන බෝල ගණනින් බලපුවාම අපිට EMMC එකක්ද සහ UFS එකක්ද කියලා අපිට වෙනම වෙන් කරගෙන බලන්න බෑ. ඒකට අපි IC එකේ තියෙන name එක search කරලා හෝ අපි phone එකේ තියෙන විස්තර වලින් තමයි අපිට බලා ගන්න වෙන්නේ ලේසියෙන්ම UFS ද EMMC ද කියලා. හරි. ඒක ගැන මම පැහැදිලි කරන්න තව ටිකක්. ඉතින් දැන් මෙන්න මෙතන අපි හිතමු BGA 153 IC එකක් තියෙනවා අපි ගාව මේ වෙලාවේ. ඉතින් මේ BGA 153 IC එක අපි IC එකේ dot එක තියෙන පැත්ත බලලා අපි මේකේ 153 set වෙන විදිහට මේ විදිහට IC එක දානවා. දාලා ඊට පස්සේ මෙතන මේක වහලා දානවා. මේක ඔක්කොටම එකයි. ඒ කියන්නේ අපි දැන් මේ අපි ගන්න මේක IC Print හෝ eMate කියන නම් වලින් එන මේක ඇවිල්ලා EMMC adapter එකක්. මේක box එකක් නෙමෙයි. EMMC සම්බන්ධ programming box එකක් නෙමෙයි. මේකෙන් සිද්ධ කරන්නේ අපි EMMC එක අපේ EMMC box එකට සම්බන්ධ කරලා data ටික connect කරගන්න එක විතරයි මේකෙන් සිද්ධ කරන්නේ. එතකොට මේකේ මෙන්න මේ විදිහට අපි මිලදී ගන්නකොට දැන් මේ මගේ එක ගන්නකොට මේ වගේ ඇඩැප්ටර් තුනක් හම්බ වෙලා තියෙනවා. ඉතින් මේ ඇඩැප්ටර් වල ECJTAG box එකට වෙනම එකක් ඇවිල්ලා තියෙනවා. එතකොට අපි මේක ECJTAG box එකට අපි කනෙක්ට් කරනකොට මේකේ අපි 153 IC එකනේ දැම්මේ. එතකොට දැන් මෙතන උඩින් ගහලා තියෙනවා. මෙතන උඩින් ගහලා තියෙනවා 153 ඒ IC දෙක තියෙනවා. ඉතින් ඒත් එක්ක මෙතන යට තියෙනවා socket දෙක. දැන් 153 use කරන හින්දා මම මේක කනෙක්ට් කරනවා මගේ ECJTAG කියන box එකේ. මේකට කනෙක්ට් කරලා අපි මේක සම්බන්ධ කරනවා අපි ගාව තියෙන ECJTAG box එකට. ඉතින් මෙන්න මේ විදිහට ECJTAG box එකට සම්බන්ධ කර ගැනීම තමයි මේ eMate සහ IC Print කියන මෙන්න මේ socket එකෙන් සිද්ධ කරන්නේ. ඉතින් මේකෙම ඔයාලා දැකලා ඇති මේ විදිහට socket එක තියෙනවා හතර පැත්තෙන් මෙන්න මේ විදිහට මේකෙම මේ විදිහට අපි උඩින් බලපුවාම මෙන්න මේ වගේ
හතර පැත්තේ මේ වගේ ගහන ෂොකට් ඇවිල්ලා තියෙනවා. එතකොට මේ ඒකෙදි කරන්නේ මේ හතර පැත්තෙම ඇවිල්ලා තියෙන ෂොකට් වලක් තියෙනවා JTAG Plus box එකට වෙනම එකක් තියෙනවා. Medusa Pro ඒ විදිහට තියෙනවා. එතකොට අපි කරන්නේ මෙතනින් මේ විදිහට ඇවිල්ලා තියෙන එක ඒ අපේ box එකට අපේ Medusa Pro එක තියෙනවා නම් අපි මෙතනින් Medusa Pro box එකට එන ෂොකට් එක සම්බන්ධ කරනවා. UFI box එක මේ පැත්තේ තියෙනවා නම් අපි ඒක සම්බන්ධ කරනවා UFI box එකට. ඒ විදිහට තමයි අපි මෙතනදී සම්බන්ධ කරන්න තියෙන්නේ. ඒ මම අවසානට ඔයාලට පැහැදිලි කරේ මෙන්න මේක ගැන. මේකෙදි මේ හතර පැත්තෙන් දීලා තියෙන ෂොකට් හතරේ එක එක අදාළ box වලට තමයි මේක දීලා තියෙන්නේ. මේකද EMMC වලට එනවා වෙනම ෂොකට් එකක්, UFS වලට වෙනම ෂොකට් එකකුත් එනවා. හරි. එතකොට මේ තියෙන්නේ මම ගාව තියෙන EMMC ෂොකට් එක. මේකේදී මම කරන්නේ මේ ඔයාලට පේනවා ඇති මේ පොඩි රවුමක් එක්කන් IC එකේ ඩොට් එක තියෙනවා. මම කලින් කිව්වා. ඒ පැත්තට දාලා මෙන්න මෙතන මේ තියෙන BG 168 153 මෙන්න මේ එතන ෂොකට් එක තමයි අපි සම්බන්ධ කරන්නේ අපේ box එකට සම්බන්ධව තියෙන මේකේ යට කොටසට. හරි. ඊට පස්සේ අපි අපේ box එකට සම්බන්ධ කරලා මේක කනෙක්ට් කරගන්නවා. මේ තියෙන IC friend එකේ box එකත් එක්කම අපිට හම් වෙනකොට මෙන්න මේ විදිහට ඇඩැප්ටර් හම් වෙනවා. මේ පේනවා ඉතින් ඔයාලට ඇඩැප්ටර් තුනක් තියෙනවා මේකේ. JTAG Plus, Medusa Pro සහ UFI box ඒ තුනට තමයි මේක දීලා තියෙන්නේ ඇඩැප්ටර් ටික. ඉතින් ඒ IC friend එකේ ඒ ෂොකට් ටික MIPI tester එකට මම හිතන්නේ සම්බන්ධ වෙන්නේ නැහැ. මොකද MIPI tester එකට වෙනමම එයාලගේම ෂොකට් එකක් තියෙනවා. ඒ ෂොකට් එක තමයි සම්බන්ධ කරන්න තියෙන්නේ. මොකද මම ගත්තේ IC friend ෂොකට් වල ගහලා තිබ්බේ නැහැ. හරි. දැන් අපි කතා කරමු UFS කියන එක ගැන. හරි. සමහර කට්ටිය UFS IC සම්බන්ධ මේ UFS IC එකක් ගලවලා රිබෝල් කරලා මේ ෂොකට් වලට දාලා අහනවා ඇයි මේක කනෙක්ට් වෙන්නේ නැත්තේ කියලා. එතකොට මට ඔයාලට දෙන්න තියෙන උත්තරය තමයි ඔයාලා හරියට ෆෝන් එක ගැන අවබෝධයෙන් ඉන්න ඕනේ. අපි මෙන්න මේක බලන්න. මෙන්න මේ device එක ගත්තාම මේ device එකේ අපි ඇතුළට ගියපුවම අපිට බලා ගන්න පුළුවන් GSM Arena site එකෙන් මොකද්ද මේකේ තියෙන chipset එක කියලා. අපි පල්ලෙහාට ගිහපුවම අපිට බලා ගන්න පුළුවන් UFS 2.1. එතකොට S22 එක මම සර්ච් කරා මේකේ UFS 3.1. M02 එකක් සර්ච් කරා මේකේ EMMC එකක් එන්නේ. මේකේ දාලා තියෙනවා EMMC 5.1 කියන එක. හරි. එතකොට ඔයා ගාව තියෙන මේ රතු පාට ෂොකට් එක තිබ්බට මේකේ UFS මේ දැන් IC දැම්මට සපෝට් කරන්න. ඒ කියන්නේ අපිට IC එක මේකට වැටෙනවා. IC එකේ size එක එකයි. නමුත් IC එකේ size එක වුණාට මේකට සම්බන්ධ වෙන්නේ නැහැ. ඉතින් ඔයාට ඒ හින්දා සිද්ධ වෙනවා මේකට UFS වලට සපෝට් කරන වෙනමම ඇඩැප්ටර් එකක් මිලදී ගන්න. ඉතින් ඔයා Medusa Pro එකේදී ඔයාට Medusa Pro box එකට Medusa Pro 2 එකට UFS මේකේ සපෝට් කරනවා. ඉතින් මේ UFS සපෝට් කරන්න දැන් අපි මේ IC friend එකට දැම්මට මේකට සපෝට් කරන්නේ. දැන් මේ තියෙන්නේ IC friend එකේ A5 කියලා socket එකක් තියෙනවා. මේ IC friend එකෙම A5 කියලා එකක් තියෙනවා. මේකේ මෙන්න මේකට UFS සපෝට් කරනවා. දැන් ගොඩක් කට්ටිය JTAG Plus use කරන කට්ටිය කළු පාට EMMC UFS socket එකක් ඇති. ඒක මිලදී ගන්න එපා. මෙන්න මේ box එක මෙන්න මේක ගන්න එපා. මේක ටිකක් ඇත්තටම ජරාවක් මේ box එක. මොකද මේකේ නිවැරදිව IC කනෙක්ට් වෙන්නේ නැහැ. ගත්ත කට්ටිය මේක විකුණලා දානවා සමහර කට්ටිය. මෙන්න මේ socket එක ගන්න එපා. ඔයාලා ගන්නවා නම් මෙන්න මේ ECJ tag එකට තියෙනවා A5 කියලා. A5 කියලා socket එකක් තියෙනවා. ඉතින් ඒක සම්බන්ධ වෙනවා තව සමහර වෙලාවට UFS වලට ISP කරන්න මෙන්න මේ වගේ socket දාලා තියෙනවා. ඔයාලා හොඳට බලලා ගන්න. හේතුව මොකද තමයි මෙන්න මේ වගේ socket එකක් පොඩි ගණන් වලට දාලා තියෙනවා ඩොලර් 2-3ට වගේ මේ UFS ISP කරන්න. මේකේ IC එකත් එක්කන් එන එකක් තියෙනවා සහ IC එක නැති වෙන එකක් තියෙනවා. ඉතින් මේ UFS socket එකේ
IC එකක් එනවා. ඒ IC එකෙන් තමයි මේක මේ කනෙක්ට් වෙන්නේ. දැන් මෙන්න මේකේ මේ කොටස මෙන්න මේ ගලවපුවහම මේකේ තියෙන පොඩි ප්‍රෝග්‍රෑම් කරපු IC එකක් තියෙනවා. ඉතින් මේ IC එක දැන් අපි මේක නැතත් මේ box එක ගහපුවාම මේ box එකට අඳුර ගන්නවා මෙයා මේක කනෙක්ට් වෙලා තියෙන්නේ කියලා. ඒත් එක්කම මේකට IC එක දාලා අපි මේක කනෙක්ට් කරපුවාම තමයි කනෙක්ට් වෙන්නේ. ඉතින් මේකට ISP කරනවා නම් ඔයා මේක box එකට ගහලා වෙනම අපිට වෙළඳ පොලේ මිලදී ගන්න තියෙනවා. මේක box එකට ගහලා වෙනම මිලදී ගන්න තියෙනවා. මෙන්න මෙතෙන්ද කනෙක්ට් කරන්න ISP socket එකක්. ඒක මේකට ගහලා මේකෙන් තමයි වට ISP කරලා ගන්න වෙන්නේ. නැත්තම් ඔයාලා තව විදිහක් තියෙනවා. ඔයාලට පුළුවන් මෙතන ඉඳලා මෙතෙන්ද වෙනම socket එකක් ගහලා මේකේ ISP වලට යන පින් ටික බලලා ඒක ටිකක් කරදර වැඩක්. මේක data sheet එක අරන් එළියට ඇදලා ඒ යන පින් ටික බලලා ඔයාට පුළුවන් ISP කරන්න. ඉතින් ඒක ටිකක් අමාරු වැඩක්. මේ ඊට වඩා හොඳයි ඔයාට වෙළඳ පොලෙන් ගන්න පුළුවන් පොඩි ගාණක් වෙන්නේ මේකට තියෙනවා. ඒ කියන්නේ ඔයා අර මම කියපු කළු socket එක ගන්න නැතිව IC friend ලාගේ තියෙනවා A5 සහ තව මෙන්න මේ IC friend කියන brand එකෙන් හෝ eMate කියන brand දෙකම එකයි. IC friend කියන brand එකෙන් තියෙනවා නම් මේ UFS වලට socket එකක් ඒක මිලදී ගන්න. මේ ZTX box එකට මෙන්න socket එක ගන්න එපා. ඒක එච්චර කනෙක්ට් වෙන ඒ වගේම පොඩි පොඩි ගැටලු එනවා. ඉතින් මේකෙත් ඔයාට දැන් මම ගත්ත මේක මම 2020 විතර වගේ මේක ලංකාවේ පළවෙනි UFS socket එක අපි IC print වලට කියලා ගෙන්න ගත්තේ මේක. ඒ වෙනකොට රුපියල් 40000ක විතර වගේ මිලක් වුණා. දැන් මේ වෙනකොටත් රුපියල් 80000කට වගේ වෙන මිලක් වෙනවා. මේකේ අපිට BG 153 සහ 254 කියන IC දෙක විතරයි මේ socket එකට දාන්න පුළුවන්. ඉතින් පෙනුමෙන් අර UFS ඔක්කොම එක වගේ මේ eMMC එක වගේ වුණාට අපි දාලා මේකට eMMC දාලා කනෙක්ට් කරාට කනෙක්ට් වෙන්නේ නැහැ. මේකට UFS පමණයි දාලා කනෙක්ට් කරන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ IC එකත් එක්ක මේ ගොඩක් වෙලාවට description වල එහෙම දාලා තියෙනවා මේ IC එකත් එක්ක UFS adapter එකක් තියෙන ISP adapter එක. මේ තියෙන්නේ අර විදිහටම මේ BGA 254 153ට දාලා තියෙන A5 කියන ඇඩැප්ටර්. මේ A5 කියන ඇඩැප්ටර් එක හොඳයි. මොකද මම යූස් කරනවා දැන් අවුරුදු ගාණක් ඉඳලා මේක අපි කියලා ගෙන්න ගත්තේ. මේක මොකද මේ මම හොයලා බලනකොට දැන් මේකේ අපිට මේ දැන් IC print එකේ අනික මේ අනිත් eMMC පවා හොඳට කනෙක්ට් වෙනවා. ඒ කියන්නේ අර Medusa Pro මේ UFI box එකට එන socket වලට වඩා මේ IC print එකේ 13.1 එකේ eMMC ටිකක් අපිට හොඳට කනෙක්ට් කරගන්න පුළුවන්. ෆේල් වෙන සම්භාවිතාවය අඩුයි ස්ටොක් එන එකට වඩා. ඒත් එක්කම UFS socket එක, ඒ කියන්නේ UF iBox එකක් තියෙන කෙනෙක්ට එයාලත් මගෙන් අහනවා UFS වලට මොකද්ද ගන්න පුළුවන් socket එක කියලා. ඔයා UF iBox එකක් තියෙනවා නම් ඔයා මෙන්න මේ UFS Pro කියන එක ගන්න ඕනේ. මේ USB Pro box එක තමයි UFS වලට තියෙන්නේ. මේකෙදී මම දන්න තරමින් මෙයාලගේ මේන් බොක්ස් එක අවශ්‍ය වෙන්නේ නැහැ. මේකෙන් UFS ටික වෙනම කනෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් UFI මේ තියෙන්නේ full box pack එක තියෙන UFI eMMC සහ UFS වලට තියෙන වෙනම box set එක. ඉතින් මේකට A5 කියන adapter එක සම්බන්ධ කරන්න බෑ. A5 එක support කරන්නේ දැනට IC print ලාගේ ඒක ZTX JTAG box එකට තමයි ඒක හරි ගස්සලා තියෙන්නේ. ඒ වගේම MIP tester එකටත් වෙනම socket තියෙනවා. අලුතෙන් ආපහු Flash 64 එකටත් වෙනම socket තියෙනවා. ඊට අමතරව Medusa Pro version 2 එකටත් එයාලගේ වෙනම UFS socket තියෙනවා. ඊට අමතරව විලිඳ පොලේ මේ ඔක්කොටම මොඩල් දෙක තුනකට හෝ සම්බන්ධ වෙන්න පුළුවන්. box සමහර විට ඉදිරියේදී එන්න පුළුවන්කමක් තියෙවි. හරි. එතකොට අපි බලමු දැන් මම ZTX JTAG Plus එක box එක open කරලා තියෙන්නේ. තව දෙයක් මේ තියෙන ZTX JTAG එකේ පරණ box එක ZTX JTAG කියන එක. ඉතින් මේ තියෙන ZTX JTAG Plus කියන version එක. ඉතින් මේ දෙක ගත්තාම මම දන්න තරමින් මේකේ ISP තමයි ගොඩක් වැඩ කරන්නේ. සමහර version එකේ tool සමහර ඒවා හරියට support කරන්නේ නැහැ කියලා මට use කරපු කට්ටිය කියලා තියෙනවා. එතකොට මේ box එක ගත්තොත් ඔයාට ගොඩක් වෙලාවට A5 වගේ UFS socket එකම වැඩ කරන්නේ නැති වෙයි කියලා මම හිතන්නේ. මම මේක තාම බලලා නැහැ. ඉදිරියේදී අප්ඩේට් එකක් දෙන්නම් මේ සම්බන්ධව.
වෙනම වීඩියෝ එකක් දාන්න බලන්න. ඉතින් මේ JTAG Plus box එකක්ම ගන්න. මේ JTAG කියන box එක නම් ඔයාලට වෙළඳ පොලේ ඔයා 50000ට අඩු මුදලකට ගන්න පුළුවන්. මොකද මේක ගොඩාක් ඔයාලට සක්සස් නැහැ JTAG Plus එක. මේ box එක තරම් ඔයාලට එච්චරටම මං හිතන්නේ නැහැ වැඩ ටික කරගන්න පුළුවන් වෙයි කියලා. ISP කරලා normal වගේ වැඩක් කරගන්න පුළුවන් වෙයි. ඒකෙන්ද මේ වගේ box එකකට අහු වෙන්න එපා. ඒකෙන්ද හොඳට බලලා කරලා ඔයා කල්පනා කරලා ගන්න. එතකොට දැන් JTAG Plus box එකක් තියෙන කෙනෙක්ට එයාට අවශ්‍ය වෙනවා UFS කනෙක්ට් කරගන්න නම් මෙන්න මේ A5 ඇඩැප්ටර් එකක් හම්බ වෙනවා ගන්න අවශ්‍ය වෙනවා. එතකොට අපි මූලික වියදම් විදියට මේකේ ලයිට් පැක් එක ගත්තොත් එයාට 1.30ක් විතර වෙනවා සාමාන්‍යයෙන්. එතකොට මෙන්න මේ UFS වලට තියෙන මේ උඩ ඇඩැප්ටර් එක විතරක් වෙනවා එයාට සාමාන්‍යයෙන් 80000කට වගේ මම මිල ගණන් පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් 60000ත් 80000ත් වගේ අතර වෙනවා. මෙන්න මේ UFS වලට විතරක් තියෙන සොකට් එක. එතකොට අපි ආසන්න වශයෙන් 60000ක් කියලා දැම්මත් එතකොට 1.90ක් ලක්ෂ 2කට වගේ කිට් වෙනවා මේ කොටස් ටික විතරක්. හරි. එතකොට ඊට අමතරව යාට ISP කනෙක්ට් කරනවා නම් මොකද මම යාට කිව්වා ලයිට් version එක ගන්න කියලා. මෙන්න මේකේ මේ IC pen වගේ මේ පැක් එක ගන්නවා නම් එතකොට එයාට සිද්ධ වෙනවා මේකට සාමාන්‍ය රුපියල් 40000කට විතර මුදලක් යොදාන්න. එතකොට ලක්ෂ 2.40ක් විතර වගේ වෙනවා EMMC සහ UFS පැත්තේ සම්පූර්ණම මේ box එක complete කරගන්න. හරි. එතකොට UFI box එක ගන්න කෙනෙක්ට ඔයාට UFI box එක ගන්නකොට මෙන්න මේ UFS adapter ටිකත් එක්ක 80කට වගේ හම්බ වෙනවා. මේකෙන් බය නැතුව EMMC ටික කොට දා ගන්න පුළුවන්. කට්ටියගේ එක එක මත තියෙන කරගන්න බැරිකම හින්දා මෙයාලා box fail කියලා කියනවා. නමුත් අවුරුදු ගානක් තිස්සේ කිසිම ප්‍රශ්නයක් නැතුව අපි මේ වැඩ කරගෙන යනවා. ඒවට ක්‍රමසහ විදි තියෙනවා. ඉතින් ඒවා අපි ක්ලාස් වල උගන්වනවා. මේ කනෙක්ට් කරගන්න ඒ වගේ ගොඩක් කට්ටියට ප්‍රශ්න තියෙනවා. හරි. එතකොට මේ box එක ගන්න කෙනෙක්ට UFS Prog එක ගන්නවා නම් ඒකත් 80000කට විතර වගේ ආසන්න ගණනක් වෙනවා. එතකොට මේකේ මට UFS සහ EMMC පැත්ත දෙකටම 1,60,000ක විතර වගේ මුදලක් යනවා. හරි. එතකොට Medusa Pro version 2 එක ගන්න කෙනෙක්ට ඔයාට මේ box මේකත් එක්ක මේ adapter එකයි dongle එකයි මේ ටික මෙලදී ගන්න පුළුවන් 1,30,000කට වගේ. ඉතින් මේ box එක ගැන මම අධ්‍යයනය කරගෙන යනක මම ඉන්නේ version 2 එක. මම හිතන්නේ ලංකාවේ තියෙන එකම box එක මේකත් වෙන්නේ නැති ගොඩක් වෙලාවට. කවුරුත් ගන්න නැහැ මේ ගන්නෙ නැහැ මේ box එක. ඉතින් මේ box එක මම කියලා ගෙන්න ගත්තේ මේක ගැන ස්ටඩි කරන්න සහ ඉගෙනගෙන යමක් එළියට දාන්න. ඉතින් මේ box එක ගැනත් පැත්තක දාලා තිබ්බ box එකක් අපි කට්ටියට මේ කියලා ලොක් කඩන්න වගේ දේවල් වලට අපි එළියට මේ box එක ගත්තා. හරි. එතකොට මේ box එක රුපියල් 30000කට වගේ ගන්න පුළුවන්. මට හොඳම දේ තමයි සල්ලි මදි කෙනෙක්ට නම් මේ box එකක් හොයාගන්න 20000 30000කට වගේ අරගෙන EMMC ක්ලාස් එකට එන්න කියන්නේ මම. ඒ වුණාට මට පුළුවන් මේක ඔයාලට නිවැරදිව උගන්වන්න. එතකොට මොකද මම අර ක්ලාස් ෆීස් සහ මේකත් එක්කන් අතර ලොකු ගාණක් යන වාට සාමාන්‍ය යන මුදලින් මේකෙන් වැඩ ටික කරගෙන යන්න පුළුවන්. අපේ ක්ලාස් එකේ ඉන්නවා කීප දෙනෙක්ම මේ box එකෙන් දැන්ට වැඩ කරගෙන යන අය. හරි. එතකොට මේක ගන්නකොට වාසිය තියෙන්නේ 1,30,000කට වගේ වාට EMMC සහ UFS කියන දෙකම හම්බ වෙනවා. ඉතින් ඔයාට මේ box එකට සම්බන්ධ කරන්න පුළුවන්. ඔයාන්න මෙන්න මේ UFS ගොඩක් කට්ටිය මේ box එක ගන්නකොට මේකේ Medusa Pro වලටත් හම්බ වෙනවා. ඉතින් ඒක යූස් කරන්න නැති කෙනෙක්ගෙන් මේ කොටස ඉල්ලගෙන ඔයාට මේ කොටසක් උඩ EMMC වලට සම්බන්ධ වෙන වෙනම මේ කොටසක් හොයාගත්තොත් ඔයාට මේ කිසි ප්‍රශ්නයක් නැතුව EMMC ටික සම්බන්ධ කර මේ කනෙක්ට් කරගන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ box එකේ ISP වලට තමයි ආවේ. මේකට socket එකක් ආවේ නැහැ. ඉතින් මේක රුපියල් 20000කට විතර වගේ හොයාගන්න පුළුවන් නම් ඔයාට මේ box set එක තියෙන කෙනෙක්ගෙන් මේ කෑල්ල ඉල්ලගෙන මේ වගේ box එකක් මේකේ උඩ කොටසේ විතරක් වෙනම ගෙන්නගෙන ඔයාට EMMCත් එක්ක වැඩ කරන විදිහට රුපියල් 50000කට විතර වගේ මුදලකට මේක කම්ප්ලීට් කරගන්න පුළුවන්. ඉතින් මේකෙන් සුපිරියට වැඩ කරන්න පුළුවන්. මේකේ බැරි නෑ මම ඔයාලට වැඩ ගැන ඉස්සරහට කියලා දෙන්නම්. MIPI ටෙස්ටර් එකක් නෑ මම ගාව මේ වෙනකොට පෙන්නන්න. නමුත් MIPI ටෙස්ටර් එකත් 1.50ක 1.60ක වගේ මුදලක් යනවා. ඒකෙදි box එකේදී full package එකත් එක්කන් කොපමණ මුදලක් වෙයිද කියන එක ගැන මම බලලා නෑ. ඉතින් ඒකත් මම ඔයාලට හරියටම බලලා. ඉතින් MIPI ටෙස්ටර් box එකේ මිල ගණන් බලනකොට මේකේ 1,00,000 ආසන්න වශයෙන් 80000 සහ මේකේ 2024 25 වෙලා තියෙන අලුත් version එකක්. අලුත් view එකකුත් එක. ඉතින් ඒක 1,02,25 විතර වගේ වෙනවා IC pen socket ටිකත් එක්කම මේකේ මිල ගණන් සාමාන්‍ය විදිහට මේක මිල ගණන් එහා මෙහා වෙන්න පුළුවන්. මේකේ ඒ වගේ ගණනක් යන. ඉතින් මේකෙත් 2.25කට විතර වගේ ආසන්න Z3X JTAG Plus එකේ ආසන්නම යනවා. මේකේ UFS socket එකත් එක්කම මේකේ මිල ගණන්. අලුත් box එකේ Flash 64 ගැන බලලා